ගෙවන්නේ නැහැ නේ මට. 700යි. අම්මෝ කටි දාන කැත. ඔයාලන් හොඳද කියලා? අනිත් ඒක මරුවා. මේ උදේම බනිස් කනවා. අපි දැන් යන්න ඕනේ හරියටම 7 මාට. තාම එන්නේ නෑ. මට බඩගිනි. තායි ෆොටෝ ෂූට් එක පටන් ගන්න තියෙන්නේ දැන්. ලස්සනයි නේ? මෙන්න තියෙනවා මගේ මෝර්නින් කොෆි එක. මේක තමයි තායිලන්ත වල පතාවල දෙවනි vlog එක. Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද උදේ පාන්දරම පටන් ගන්න හදන්නේ අපි ගමනක් යන්න. ඔන්න කොෆි එක බොන එළියට ආවා. අම්මලා උදේම ටී එකක් බිව්වනේ. මම ඉතින් ඔක්කොම ලෑස්ති වෙලා යන්න වෙන්න දෙද්දි කොෆි එක හදාගත්තා. මේ vlog එක පුරාවට උදේ ඉඳන් රැ වෙනකන් අපි කරන කියන දේවල් කන බොන දේවල් හැමදේම වගේ තියෙනවා. තව vlog මේ වගේ ගොඩාරියක් එන්න තියෙනවා. දැන් ඉතින් උදේ පටන් ගත්තාම රැ වෙනකම්ම එළිය තමයි. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. එන්න තියෙනවා අයියේ ගත්ත ෆොටෝ ටික කිනේ පෙන්න. දැක්කද එකපාරට මාව හැටි ෆොටෝ ටික. මේ සිංගප්පූරුවේ ගත්ත ෆොටෝ ටික නේ. මේදී මේ පළවෙනි එක. මේක ලස්සනයි. ඒකත් මාරු. මේක ෆ්ලයිට් එකේ. මේ හරි ෂෝක් නේ. අර ඔයාගත්ත ටික මේ. මේක අද ගමු හොඳට එළිය තියෙන තැන. සීවටයක් වගේ එක හරි ෂෝක් එක. කාට හරි කියලා එකක් ගමු ලස්සන. ලස්සනයි. වේලා ගියා. කෝපේ. බිව්වා. ආයෙ වැහුවා. කොහේ යන්නත් කලින් ඉතින් මුලින් කාලේ ඉන්න එපා. ඉතින් අපේ ගමන යන්නත් කලින්ම 7-11 එකට ආවා. උදේට මොන හරි කන්න ගන්න. ඔන්න අපි ප්ලේස් එකටත් ආවා. මේක හරිම ලස්සන ප්ලේස් එකක්. මේ නම The Century of Truth. අම්මා නම් එන ගමන් කෑවා. දැන් තාත්තා කෑම් වලට වැඩි දෙන්න යන්නේ. මෙන්න මේ බන් එක මම රහයිලු. මම කෑවේ නෑ ඊයේ සමහරවල් නේ නරගත්ත එක. හයි ගොඩක් පැන් ගහන්නේ. මොන රාද පැන් ගහක් නේ? පැන් ගහක් කියන්නේ අර කොකටයි බන් එක මේ බන් එක නෙමෙයි අර මොනවද කියන්නේ මේක. මේ මේ අර බනන බ්‍රෙඩ් වගේ මම හිතන්නේ. ඒ වගේ චොක්ලට් මේ මුදලක් බලම් දාලා තියෙන එක. දාලා. ඒක තමයි තාත්තා ගත්තේ. මේ බටර් ගාලානේ. ඔව් ඒ පොඩ පෙන්න ආර බටර් ගෑවිලා හොඳට ගාලා තියෙනවා අපරාධ කියන්න බෑ. මේදී. බැලුවා ඔව් පෙන්නනේ. ඒක රහයි දැන් මේ උදේ පාන්දරින්ද හරියට කන්න බෑ. හැබැයි රහයි. ටිකට් එක ගත්තට පස්සේ මේ වගේ එකක් අතට දානවා. මේක තමයි එතකොට ටිකට් එක. මේක ස්කෑන් කළා තමයි. තාම ඇතුළට යන්න බෑ. මෙතන දෙන්න. ඊට යන්න පුළුවන්. තව ටිකකින් හරි තම ගේට් එක ඇරලා නෑ. එතකොට යනකොට වෙන්න. බලමු මොකද වෙන්නේ කියලා බලමු. තාත්තත් ඉන්නවා. අපි මේ ෆස්ට් ටයිම් අක්කලත් ඇවිල්ලා නෑලු. තායිලන්ත යනවා හැම වෙලේම මේ ඇවිල්ලා නෑ. එයාලත් ෆස්ට් ටයිම්. Century of Truth. ඔයගොල්ලෝත් ඇවිල්ලා තියෙනවා නම් පාලි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ සමහරට අපිට කලින් ආපු ඇත්ත තියෙන. තාම යන්න බෑ තව ටිකකින්. මේ ටිකට් එහෙම දාගෙන ඉන්නේ. ගත්තාම මේ පටියක් දාන්න. පටියක් දානවා. ගොඩක් ගලා ඉඳී මෙතන ඉතින්. ඊට පස්සේ දවල්ට මම හිතන්නේ අපි යනවා කිව්වා මේ shopping mall එකකට. පස්සේ කාලා රෑ වෙනකම්ම කොහොම හරි එළිය තමයි. එළියම තමයි අද මුළු දවසම මේක ඉතින් මගේ දෙවෙනි vlog එක පතායවල. මෙහෙ දවස් දෙකක් ඉන්නවා. ඊට පස්සේ යනවා අපි ආයේ බැංකොක්. ඊටර වීඩියෝස් ටික ඒ තමයි. උදේ බ්‍රෙක්ෆාස්ට් එක අපි අරගත්තේ මේ බන්ස් එහෙම 7-11 එකෙන්. 7-11 එකේ කෑම විතරක් නෙමේ රසම රස බීම ಜಾති එහෙම තියෙනවා. එක එක කප් සයිසස් වලට. ඔයගොල්ලෝ ඉතින් බලලා ඉතින් අක්කලා vlog වල අද ෆස්ට් ටයිම් මාත් එක් කරන්නේ. අද රැට හරි හිතාගෙන ඉන්නවා කරන්න. ඒ vlog එකත් අනිවාර්යෙන් බලන්න. අයියෝ ෆොටෝ ෂූට් එක පටන් ගන්න තියෙන්නේ දැන්. ලේසියෙන් දකින්න නෑ හිනාව.
නෑ ගන්න එපා. කොහොමද? අන්නම අන්න හරි. චිත්තතෝඩි හරියන්නේ මෙතන. මෙහෙට හෙට දා. ධර්මත බලන්න. බලන්න හොඳද කියලා. අනිත් ඒක මාරුවා. ගෙවන්නේ නැහැ මට. 700යි. 100 baht. ෆොටෝස් ගන්න පාත් 100 baht ෆොටෝ එකකට මේ දෙන්නට 200 baht. 150 වලට කරපු දෙන්න රැවුලන්නේ නැහැ. අපි බහිනවා. තම තමන්ගේ හෙල්මට් එන්න තියෙනවා. අවෝ මේ සන්ග්ලාස් දෙක අම්මේ. ඒ ගලව. ඇඳුමටම ගැලපෙන්න මැච් වෙන්න සුදු පාට. කැප් එක ටිකක් ලොකුයි තාත්තා ඇඩ්ජස්ට් කරනවා. එයාලා මේක තාම හදනවා කන්ස්ට්‍රක්ෂන් ඔක්කොම. මේ විදිහට තමයි කැටේ නේද? අපි මේක ගාවට අහකට පස්සේ තේරෙනවා ඇත්තටම මේක හදන්න වෙච්ච කාලයක් යන්නත් ඒ කියලා. ඕනේ. ලස්සනයි නේ. ඇත්තටම අපි කියන්නේ මෙන්න ගැටයක්. හැම්බැක් එකක් එහෙම විදියක්. අපිට එහෙම නෑ ඉස්සරහට කියන්නේ. එන උසයි නේ. හා යාළ තව හදනවනේ. තමන් හැමදාම කරනවා ඒගොල්ලෝ. මාර ගතිය මාර ලස්සන. ළඟනකොට පිරේ නැත්නම් අර අතන ඉඳලම ඔව් ප්ලේස් එකත් හරිම ලොකුයි. අතන ස්ටෑන්ඩ් කරලා කොමල වෙන වෙනම ගහුවා. ඔව් අපි මුලින් ගහලා යලා අන්තිමටම. ඒක තාම හදනවා. හරිද? කවදා හදලා ඉවරයිද කියන්න දන්නේ නැහැ. තාම අර ඇතුලේ හදනවා. හැබැයි මාර ලස්සනයි. මේවා වැඩි ෂොට්ස් ගන්න බෑ. මොකද වීඩියෝ එක මේ දිගයි. දිග වෙයි යුවද උදේ ඉඳන් රෑ වෙනකම් හවස් වෙනකම් වගේ මේ vlog එක යනවා. අපි එක එක තැන්වලට යන්නේ වයි කන බොන ඒවයි. ඒ හින්දා මේ ඇතුලේ මේ මෙන්න මේ ටික තමයි තියෙන්නේ. ඊටු ටික අක්කලාගේ vlog එකෙන් බලන්න පුළුවන්. ඇවිල්ලා ඉන්නේ ඇතුලට. මාර ලස්සනයිනේ. මේක ඇතුළ හුලං කරනවා. කොට පිටාව. දැන් නම් මහන්සි. අම්මා. එන කොටක් තියනවානේ. පෙන්නනවා නම් පෙන්නන්න තියනවා. ඕ සෑහෙන්න තියනවා. වැඩක් කියන්නේ මේක විශාල මේව එකක්. අනිකර කැටයක් හදාගන්න. මේක ජස් කරා සරෙන් සරේ කියන්නේ මේක හදන්න තාම හදනවා ඇතුලේ දැක්කනේ ඔයගොල්ලෝ. ඊයේද තමයි ඒක මතක නෑ හරියට. මූණට ඇන්ටිගේ ෂේඩ් එකේ ඉන්නේ. ඔව්. ලස්සනයි නේ? දැන් පුරුදු වෙලා. දැන් පුරුදු වෙලා. සාගෙට පුරුදු උනේ. කොහොමද ආදරද? එයාට ආව දැනුවත් නෑ මම හිතන්නේ. කපුංකා. තියෙන කපුංකා. අපි දැන් කොහෙද? දවතක් නෑ. යන්නද? දැන් යන්න හදන්නේ. කන්න. ටර්මිනල් 21 මෙතන රැට් එක ඉවරයි. shopping mall එකට ගිහිල්ලා ඒක ඊට පස්සේ බීච් යනවනේ. යන්න හිතන් ඉන්නවා. අම්මෝ හරි දාන කැට. තනිකර ඇඳුම මනම් තියෙනවා එහෙනද? ඒවට එන අන්තිම මොහොතේ දැන් අපි දවස් දෙකකින් පස්සේ යනවානේ බැංක. හෙට මං හිතන්නේ හෙට. මේ දැන් මෙතනින් කාලා මොනවා කරයිද දන්නේ ඊට පස්සේ. දැන් මේක වෙන්නේ මෙහෙම හරියද? මෙතන තියෙන්නේ මේ කවුන්ටර්ස් වලින් අපිට අපි සල්ලි දෙන්න පුළුවන් අපිට. අපි හිතමු බාත් 500ක් කියලා ඉතුරු දෙනවා. බාත් 500 දුන්නාම මෙයාලා කාඩ් එක ටොප් අප් කරලා දෙනවා බාත් 500කට. එතකොට මේ ඕන කඩේකින් මේක ඇතුලේ තියෙන ඒ කාඩ් එක දිදී කැමති කෑමක් බීමක් ගන්න පුළුවන්. මේක ඇතුළේ විතරයි. මේක ඇතුලේ විතරයි මෙතනින් ඇතුලේ. ඊට පස්සේ ඒක අඩු වෙලා දැන් ඔයත් දන්නවනේ ගාන කීයක් ඉතුරුද කියලා. ඊට පස්සේ ඉන්සි කාඩ් එක දුන්නාම ඉතුරු සල්ලි මෙතනින් දෙනවා. එහෙම තමයි මේකේ කන්සෙප්ට් එක. දැන් සල්ලි ටොප් අප් කරලා සල්ලි යනවා කියලා දැනගෙන ගන්න තියෙන්නේ. Thank you. අන්න තියෙනවා අන්නාසි. තනිකර අන්නාසි හැඩයක්. අන්නස් වැඩියක් නෙවෙයි ඇත්තටම අන්නස් ඔව් අන්නාසි ඒ හැඩයක් කියලා අන්නාසි භාගයකට දාලා. එතකොට තාත්තගේ එක දෙන්නකොට බලන්න.
මොකද්ද මේ? මේකෝ රයිස් එක එග් එකකුත් තියෙන එක බැදලා වගේනේ. අම්මගේ මොකද්ද නම් දන්නෙත් නෑ. එයා හිතන ඕනේ. මේ මොකක්ද මේ? මේ නූඩල් එකක්ද? මේ නූඩල් එකක්ද? ඒ වගේ පේන්නේ එක එකව තියෙනවා. පැස්ටල් මේ චිකන් ද කොහොමද? දන්නේ නැති කියනවා. අනේ කොහොම කටේ දාගන්න. ඔන්න ඉතින් ෆස්ට් ටයිම් කන්න බෑ කිය සුෂි try කරා. ඒක ඇත්තටම මාරම රසයි. කායි මිල්ක් ටී. ඉච්චුනා. දැන් බලමු මේගොල්ලෝ මේක දීලා දක්වන ප්‍රතිචාරය මොකද්ද කියලා. ඇසුලේ යනවා. මොකයිද? අපි ඔක්කොම ඉතින් මේ ඔක්කොම වගේ try කරා. මේක නම් mango flavor එකක්. මේකත් මාරම රසයි. try කරපුව ඔක්කොම වගේ මාර රසයි. මේක නම් raspberry එකක්. ඇඹුලත් එක්ක එන්නේ මාරම රසයි. මෙච්චර ලොකු bubble tea එකක් දැකලා ඉතින් ඒකත් එක්ක ෆොටෝ එකක් ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මේ අදිනවා කියන්නේ ඇදලා ගන්නවා වගේ එකක්. ready 3 2 1 ඔන්න ඉතින් ඊට පස්සේ දැන් හවස අපි කෙලින්ම ගියා බීච් එකට. වැටේ බැලන්ස් කරනවා. ඊට පස්සේ ඉතින් මේ වෙද්දි නම් වෙලාව 7ට විතර ඇති අපි කෙලින්ම ගියා ෂෝ එකක් බලන්න. ඒකේ නම අල්කසර් ෂෝ. ඉතින් අපිට පොඩි බඩගින්නක් ආවා අපි කට්ටියටම. අපි ඉතින් ෂෝ එක බල මේවට කෑ. දැන් මොනවද මේ කුකී එකක් ඒපා. කොම කනවානේ අපේ බඩගිනි. මෙතනින් කනවා. ඒ මොනේද? පෙන්ඩහක් ප්ලම්ස්. මොකද බන් එක පැකට් එකේ තිබ්බේ? කුකීස්. සෝසේජ් වනේ මේකයි. ඔයගලගේ අම්මට මේ channel එකත් පෙන්නන්න වගේ කාපු තරම් බලන්න. එංගේ හැටියට කන්නක් යන්නේ හැටියට. ඒ පාර ස්පොන්ජ්. ඒකත් එවන්නේ දිව්‍යත්. මෙන්න කොලේ. හැබැයි රහම එක මම හිතනවා ස්පොන්ජ් එක කියලා. රහයිද? ඒක රහයි. මේක රහයි. බෙරි. අමුලකුත් එක්ක ඉන්නේ. දැන් තියෙනවා අතේ 60 මුට අමාරක්. ඒ මේක රහයියා. ස්පොන්ජ් එක මරු. ඒවත් එක්ක සොසේජ් බන්නේ. සෝසේජ් බන් එක අතාරින්න නැතුව ගන්නනේ. මට දැන් වෙනම ලෙඩක් හැදෙනවා මේ දෙක එකට. මේ රහයි නෑ. මේක අර ස්පොන්ජ් එක නෝනා නිකන් වෙනවා. මේ ඔරෙන්ජ් එක. මේක ඔරෙන්ජ්. අර කයිල බෙරිස් නේ. ඒ රහයිනේ. ඒකත් රහයි. මේ පනීර ඔරෙන්ජ්. අර එකක් කියනකො කාපු හතරේ මොකද්ද හොඳනේ? බෙරි එක. සෙකන්ඩ් ප්ලේස් මේක. ඒව ඇඟිලි තුනක් පෙන්නුවානේ. අර මේ අතේ ගෑයිලා. මේ කන්නකො තනිකර මැද අර දැන් ඇඟිනවා. දොඩා. දැන් ඇඟිනවා. අද්ද ඒක දැන් ඔරෙන්ජ් එක. ආද කීයක්ද නේ මේ පළතුරුනේ ඔක්කොම. මොකක්ද රහම ඔය කාපු જાති ටිකේ? අර මුලින්ම දුන්න එක. අය රහ જાති වලින්ද? නෑ නෑ ඔක්කොගෙම. අර මුලින්ම දීපු අර මේ මම තෝරපු එක රහයි. චිකන් ඇන් එග් එක. නෑ ඔය සෝල්ටඩ් චිකන් එක. ඊට පස්සේ ආමට අර බලෙන් කැව්ව එක. කුකී එක. ඒක මාර රහයි. බලෙන් ගාලා රහයි. Personal belongings with you. From all of us at Alcazar Cabaret, the singers, dancers, performers, crew, staff, and management, we wish you a safe and pleasant journey home. මෙහෙම තමයි ඉතින් පතෑවල දෙවනි දවසත් ගෙවුනේ. ඉතින් තායිලන්ඩ් වල ඉතුරු වීඩියෝස් ටිකත් ඉක්මනින්ම අරගෙන එන්නම්. ඊට පස්සේ ඉතින් අපේ බැංකොක් වල වීඩියෝස් ටිකක් තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. ඒවත් බලන්න මාත් එක්ක ටච් එකේ ඉන්න. ඒකත් එක්කම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් ඉතින් ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching. See you soon. Bye.